සාමාන්‍යයෙන් විභාගෙට තියෙන්නේ පුතේ දවස් 45ක් විතර. හරිද? ඔයාට මේක කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. බය වෙන්න එපා. මේ මෙහෙම කරපු එවුන් ඉන්නව ඕන තරම්. ඔයා විතරක් අමුතු සතෙක් නෙවෙයි. ඔයා පාඩම් කරන වැඩපිළිවෙල, ඔයා ඒ පාඩම් කරන එකේ ඵලදායීතාවය, ඔයාගේ එෆර්ට් එක විතරයි විභාගයට වැදගත් වෙන එකම දේවල් ටික. හරිද? ඔයා කොච්චර කලදම් පාඩම් කරනවද? ඔයාගේ අම්මා කවුද? තාත්තා කවුද? ඔයාගේ සීයා කවුද? මේ ඔක්කොත් වැඩක් නෑ මෙතන. මේ දවස් 45න් කොහොමද මැච් එකක් ගහන්න කියලා තමයි මම මේ කියලා දෙන්න යන්නේ. මේ කතාව අහන්න ඕනේ මේ පාර O level ලියන අය. ඒ කියන්නේ 2025 O level දැන් 2026 පෙබරවාරි මාසේ තියෙන O level ලියන අය තමයි මේ කතාව කියන්නේ. මේ වෙද්දී අද ඉඳන් ගත්තොත් සාමාන්‍යයෙන් විභාගෙට තියෙන්නේ පුතේ දවස් 45ක් විතර. හරිද? දවස් 45ක් විතර තියෙන්නේ. එතකොට ඒ අයට මේ වෙද්දී සමහරු ඇති හොඳට අවුලක් නෑ ෂේප් මැච් එකක් ගහන්න පුළුවන්. A එකක් B එකක් A කියලා හිතන මට්ටමක ඉන්නවා. තව සමහර සෙට් එකක් ඇති C එකක් විතර A කියලා හිතෙනවා. තව සමහර සෙට් එකක් එයි මම එක්ක පාස් වෙයිද දන්නේ නැහැ, ෆේල් වෙයිද දන්නේ නැහැ, මොන වගේ රිසල්ට් එකක් එයිද දන්නේ නැහැ කියලා හිතන මට්ටමක සෙට් එකකුත් ඇති. හරිද? හැම වර්ගෙම ඉන්නවනේ. එතකොට මේ කතාව මං කියන්නේ ගොඩක්ම හරිද? මේ කතාව ගොඩක්ම කියන්නේ මම අර මේ වෙද්දිත් ඔයාට ෂුවර් නම් ඔයාට ඒ එකක් එයි B එකක් එයි මට්ටමක ඉන්නවා නම් මේ කතාව එයාලට වැඩක් වෙන්නේ නැහැ. මොකද මම මේ කතා කරන්නේ මචං අර මේ වෙද්දිත් සාමාන්‍යයෙන් C එකක් එයිද S එකක් එයිද නැත්නම් මම ෆේල් වෙයිද කියලාවත් ෂුවර් නැති මට්ටමේ නිකන් අර හරියට දෙයක් හිතා ගන්න බැරි මට්ටමකින් ළමයට තමයි මම කතා කරන්නේ. හරිද? ඒ කියන්නේ තව ආසන්න වශයෙන් දවස් 45ක් තියෙනවා. මුකුත්ම කරගත්තේ නැති ළමයිට. දවස් 45ක් කියන්නේ දවස් 40ක් කියන්නේ ආසන්නව. මේ දවස් 40න් ඒ 9ක් ගන්න මට්ටමකට යන්න පුළුවන් කිව්වොත් විශ්වාස කරන්නේ නැති වෙයි. හරිද? ඕනම වැඩ කරපු නැති ළමයට මේ වෙනකම් පිස්සු කෙලපු ළමයට ආතල් එකේ හිටපු එකෙක්ට මේ දවස් 45න් හොඳ රිසල්ට් එකකට AB ඒ 9ක්ම නෑ කියමුකෝ AB තියෙන රිසල්ට් එකට AB කලවම් වෙච්ච රිසල්ට් එකකට යන්න පුළුවන් කියලා මට 100%ක් විශ්වාසයි. හැබැයි ඒක අර මෙතුවක් කල් කරා වගේ නෙවෙයි. පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදිහට හරි ප්ලෑන් එකකට ඩිසිප්ලින් තියාගෙන මේ වැඩේ කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් මේ මාස එකහමාර මේ වෙනුවෙන් කැප කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ දවස් 45 මැච් එක ගහන්න පුළුවන්. හරිද? ඒක තමයි මම මේ කියන්න යන්නේ. දැන් අවසාන මොහොතේ මෙච්චර කල් පිස්සු කෙල කෙල ඉඳලා අරවා කරලා මෙව්වා කරලා අවුලක් නැහැ. හරිද? ඒක දැන් කරන්න දෙයක් නැහැ. ඒක කතා කරලා වැඩකුත් නැහැ. එතකොට හරිද? එතකොට එතනින් එහාට දැන් එහෙනම් හරි කරන්න දෙයක් නැහැ. මම පිස්සු කෙලලා අරවා මේවා කරලා ඉවරයි. නමුත් දැන් මම මේක නවත්තනවා. මේ මාස එකහමා දැන් හිතපන්කො මෙච්චර කාල පිස්සු කෙලපු ඔයාට මාස එකහමාරක් කියන පොඩි පීරියඩ් එකක් ගන්න. ඔය මාස එකහමාර මේ වෙනුවෙන් කැප කරන්න බැර නම් වැඩකුත් නැහැ නැත්තම් ජීවිතේ. නේ. එහෙනම් මේ මාස එකහමාර කොහොමද වැඩ කරන්නේ? අන්තිම මාස එකහමාර හරි ප්ලෑන් එකකට. හරිද? වැඩ කරන විදිහවල් දෙකක් තියෙනවා. හරිද? ඔයා හිතන්නකෝ දැනට මාස 5-6කට කලින් පටන් ගත්ත පාඩම් කරන්න පටන් ගත්ත කෙනෙක්. හරිද? ඔන්න ඔයා ඉන්නවා. ඔයා කිසිම දෙයක් කළා නැති කෙනෙක්. තව එක්කෙනෙක් මේ ඉන්න ඔයා කිසිම දෙයක් කරලා නැහැ. තව එක්කෙනෙක් ඉන්නවා මෙයා සාමාන්‍යයෙන් මාස 6ක් 7ක් හොඳට වැඩ කරලා ඉන්නේ. ප්‍රධානම දේ ඔලුවට ගන්න ඕනේ පළවෙනි දේ තමයි පාඩම් කරන කාලය මම කොච්චරක් කල් ඉඳන් පාඩම් කරාද මම මෙතුවක් කල් ඉඳන් වැඩ කරා එව්ව අදාළ නැහැ මේකට. හරිද? ඔයා පාඩම් කරන්නේ කොච්චර කාලයක්ද? ඒ කාලය තුල ඔයා කොච්චර ඵලදායීතාවයක් ලබා ගන්නවද කියන තමයි වැදගත් වෙන්නේ. හරිද? එතකොට ඔයා මේ මාස 6ක් 7ක් පාඩම් කරාට එයාට හරි ප්ලෑන් එකක් තිබ්බේ නැත්නම් වැඩක් නැහැ. හැබැයි ඔයා මේ පාඩම් කරන දවස් 45 හරි ප්ලෑන් එකකට හරිම විදිහට වැඩ කරොත් අරයා වුණත් ඔයාට පාස් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඒ වගේ පට්ට ඉෆෙක්ටිව් වැඩක්. පළවෙනියටම වැඩ පටන් ගන්න විදිය මම කියලා දෙන්නම්. වැඩේ පටන් ගන්න විදිය කරන්න ඕන මෙච්චරයි. හරිද? පළවෙනිම එක තමයි ඔයා ගැන විශ්වාස කරන්න ඕනේ පළවෙනි කතාව. හරිද? ඔයාට මේක කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න එපා. මේ මෙහෙම කරපු එවුන් ඉන්නව ඕන තරම්. ඔයා විතරක් අමුතු සතෙක් නෙවෙයි. හරිද? මෙහෙම කරපු එවුන් මීට කලින් ඉන්නවා. මටත් පුළුවන්. පොඩි කාලේ මේ මැච් එක ගහන්න පුළුවන්. පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා මේ වැඩේට බහින්න එපා. එහෙමනම් මේ වැඩේට බහින්න එපා කොහොමද? මේ වැඩේට බහින්න පටන් ගන්නවා නම් මුලින්ම මානසිකත්වය හදා ගන්න ඕනේ මේක කරන්න පුළුවන්. අවුලක් නැහැ. හරිද? කරන්න පුළුවන් කියලා තමන් ගැන විශ්වාසය ඇති කරගත්තා වැඩේට වැස්සා. හරිද? ඒක තමයි පළවෙනි කාරණා. තමන් ගැන විශ්වාසය ඇති කරගත්තා.
දෙවෙනියට කරන්න ඕනේ ඔයාලට මම දෙන්නම් දවස් 3ක්. ඔයාලා මේ වීඩියෝ එක දකින දවසේ ඉඳන් දවස් 3ක් විතර. දැන් මම උගන්වන්නේ සයන්ස්. හරිද? එහෙම මම සයන්ස් ගැන විතරක් නෙවෙයි මේ කතා කරන්නේ. හරිද? මෙතනින් එහාට ඔයාට ඔයාලා ඉගෙන සබ්ජෙක්ට් 9ටම අදාළ නෝට් ටික ඔයා හොයාගන්න ඕනේ කම්ප්ලීට් නෝට් ටික. දවස් 3ක් ඇතුළත පුළුවන්. දවස් 3ක් ඇතුළත බෑනේ අරමනේ මේකනේ හේතු වැඩක් නැහැ. හරිද? දවස් 3ක් ඇතුළත පුළුවන් වෙන්න ඕනේ. යාළුවන්ට කතා කරලා ගුරුවරුන්ට කතා කරලා මොකක් හරි මැච් එකක් ගහලා දවස් 3ක් ඇතුළත මේ වැඩේ කරගන්න පුළුවන් නම් ඔයා පළවෙනි පියවර දිනු. හරිද? ඔයා දවස් 3ක් ඇතුළත ඔයාගේ සබ්ජෙක්ට් 9ටම අදාළ A to Z 10 වසරේ ඉඳන් 11 වසරේ 10 වසරේ පළවෙනි පාඩමේ ඉඳන් 11 වසරේ අන්තිම පාඩම වෙනකන් ඔක්කොම ටික ඔයා නෝට් ටික හොයාගන්නවා පළවෙනි එක. හරිද? ඊට පස්සේ ඔයාලා ගන්න ඕනේ පුතේ 2020 දැන් ඔයාලා 2025 නේ 2024 2023 2022 කියන අවුරුදු 3 පාස් පේපර්ස් ටික හැම සබ්ජෙක්ට් එකකටම අදාළව වර්ග 3ම ගන්න ඕනේ හැම සබ්ජෙක්ට් එකකටම අදාළව ඊට පස්සේ කරන්න ඕනේ දැන් සබ්ජෙක්ට් 9ක් තියෙනවා වලට ඒ 9ටම අදාළව මේ අවුරුදු 3 පාස් පේපර්ස් ටික ගත්තා ඊට පස්සේ කරන්න ඕනේ දැන් අපි ගාව තියෙනවා සබ්ජෙක්ට් 9ටම අදාළ සම්පූර්ණ කම්ප්ලීට් නෝට් ටික 10 වසරයි 11 වසරයි දෙකේම නෝට් ටික ඊට පස්සේ මේ අවුරුදු 3 පාස් පේපර්ස් ටික තියෙනවා මුලින්ම කරන්න ඕන පුතේ ඔයාලා ගන්න එක පේපරයක් 24 පේපර් එක ගත්තා කියන්නකො අරගෙන ඒකේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ අර නෝට් වලින් හොයලා හරිද අර නෝට් වලින් බලලා මේ ප්‍රශ්න වලට උත්තර මුලින්ම MCQ එකේදම ලියන්න ඕනේ එහෙම ලියනකොට දැන් හිතන්නකෝ ප්‍රශ්න ලියනකොට උත්තරේ විතරක් නෙමෙයි ලියන්න ඕනේ හරිද පොඩි විවරණ කෑල්ලක් ලියන්න ඕනේ ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයාලට එනවා ප්‍රශ්නයක් ප්‍රභා සංශ්ලේෂණයට අත්‍යවශ්‍ය සාධකයක් නොවන්නේ කියලා. හරිද? MCQ 4ක් තියෙනවා. ඒකෙන් සාධක 3ක් දීලා තියෙනවා අත්‍යවශ්‍යව එකක් දීලා තියෙනවා අත්‍යවශ්‍ය නොවන එකක්. අපිට නොවන එක තමයි තෝරගන්න ඕනේ. ඒතර ඔයාලට ප්‍රභා සංශ්ලේෂණයේ නෝට් එකට ගිහිල්ලා ඒක හොඳට බලනවා කොහොමද මේ තියෙන්නේ කියලා මොනවද අත්‍යවශ්‍ය සාධක ටිකද කියලා. ඊට පස්සේ ඔයාලා උත්තර පත්‍රයේ ලියන තැන ලියන්නේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා අත්‍යවශ්‍ය සාධක කියලා ඒ ටික ලියලා ඒ ටික ඔන්න මතක තියාගන්න වෙලේ පාඩම් කරලා ඒ 4 දැන් 4ක් තියෙනවා. ඒ 4 ලියලා අර උත්තරේ ආපහු ප්‍රශ්නේ බලලා ඒ 4 අතරේ නැත්තේ මොකද්ද කියලා බලලා තමයි උත්තරේ ලියන්නේ. හරිද? පොඩ්ඩක් අර විවරණයක් වගේ චූටි කෑල්ලක් ලියන්න ඕනේ හැම ප්‍රශ්නෙම දාලා. මෙන්න පළවෙනි වැඩේ. කෝ දවස් 10ක් විතර ඔයාලට කරන්න තියෙන්නේ. මෙන්න මේ වැඩේ. හරිද? පටන් ගන්න ඕනේ මෙහෙම. මොකද්ද මුලින්ම කරන්නේ? දවස් 3ක් ඇතුළත මොකද කරන්නේ? සම්පූර්ණ නෝට් ටික හොයාගන්නවා 10 වසරයි 11 වසරයි හැම සබ්ජෙක්ට් එකකටම අදාළව. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මේ අවුරුදු 3 පාස් පේපර්ස් ටිකක සෙට් එක හොයාගත්තා. ඒව කරන්න පටන් ගන්නවා අර කියපු විදියට පොඩි පොඩි විවරණ ලියලිය. ඕක කරන්න පුළුවන් නේ ඔයාලට. දැන් ඒක අර පාඩම් කරන්නේ කොහොමද? පාඩම් කරන්නේ මෙහෙමයි මෙහෙම කරන්න කියලා කියන්න තරම් කාලයක් නැහැ අපිට. පොඩි කාලයක් යන තියෙන්නේ. දැන් කරන්න තියෙන එෆෙක්ටිව්ම වැඩේ තමයි මේක. පාඩම් කරපු කාලය කවදාවත් වැදගත් වෙන්නේ නැහැ රිසල්ට් එකට. හරි? ඔයා කොච්චර කල් ඉඳන්ද අවුරුදු 10ක් ඉඳන් පාඩම් කරනවද 20ක් ඉඳන් පාඩම් කරනවද කියලා විභාග වලට අදාළ නැහැ. විභාග වලට අදාළ වෙන්නේ එකම එක දෙයයි. ඔයා කරේ කොහොමද කියලා. ඔයා පාඩම් කරන වැඩපිළිවෙල, ඔයා පාඩම් කරනගේ ඵලදායීතාවය, ඔයාගේ එෆර්ට් එක විතරයි විභාගයට වැදගත් වෙන එකම දේවල් ටික. හරිද? ඔයා කොච්චර කල් ඉඳන් පාඩම් කරනවද? ඔයාගේ අම්මා කවුද? තාත්තා කවුද? ඔයාගේ සීයා කවුද? මේ මුකුත් වැඩක් නැහැ මෙතෙන්. හරිද? ඔයා කොච්චර පාඩම් කරන්න පුළුවන්ද? ඔයාට මේ වෙනුවෙන් කොච්චර කැප කරන්න පුළුවන්ද කියන එක විතරයි වැදගත් වෙන්නේ. හරිද? මොකද්ද පළවෙනි කරන්න ඕනේ? ඔයා ගැන විශ්වාසය තිරගත්තා මේ වැඩේ කරන්න පුළුවන් කියලා මේ වැඩේට සෙට් වෙන්න ඕනේ ඉස්සෙල්ලාම. හරිද? මේ වැඩේ කරන්න බැරි වෙන්නේ නැහැ. හරිද? හැබැයි කරන්න බැරි වෙන්නේ ඔයාට මේ වැඩේට තියෙන කැපවීම නැති වුණොත් විතරයි. අනිවාර්යෙන් කැපවීම තිබ්බොත් මේ වැඩේ ගොඩ දාන්න පුළුවන්. හරිද? දැන් හිතන්න බිස්නස් කරන මිනිස්සු ඉන්නවනේ. එකම ෆීල්ඩ් එකේ බිස්නස් කරන ගොඩාක් අය ඉන්නවා. හරිද? උදාහරණයක් විදියට මොකක් හරි අපි දැන් සිල්ලර බඩු කඩයක් කියලා. සිල්ලර බඩු කඩයක් කිව්වම අපි දන්නවා පොඩි නිකන් අපි සාමාන්‍යයෙන් දන්න ඔය ගම්වල තියෙන වගේ පෙට්ටි කඩ වගේ ඒවත් තියෙනවා. ලොකු සුපර් මාකට් වගේ ඒවත් තියෙනවා. හරිද? හැබැයි දෙකේම විකුණන්නේ සිල්ලර බඩු. හරිද? සිල්ලර බඩු තමයි විකුණන්නේ දෙකේම. මිනිස්සුන්ගේ එකම අවශ්‍යතාවයක් තියෙන්නේ. අරකි බඩු පොඩ්ඩක් තියෙනවා, අරකි ගොඩක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ එකම අවශ්‍යතාවයක් සපුරන්නේ දෙකොල්ලම මේ වෙන්නේ. හරිද? ඒ වුණාට හිතන්න එක මිනිස්සෙක් ඉන්නවා සිල්ලර බඩු කඩේකින් වැඩේ පටන් අරන් එයා දැන් මේ වෙදි සුපර් මාකට් එකක් දාලා ඉන්නවාලා දැකලා ඇති. ඔයාලා උදාහරණ ඇති පවුල් වල අඳුරන අය එහෙම දැකලා ඇති. කලින් පොඩි තැනකින් පටන් අරන් දැන් හොඳ සුපර් මාකට් එකක් දාලා ඉන්නවා. හරිද?
තව සමහර ඔයාලා දැකලා ඇති එයාලගේ මීමුත්තගේ කාලේ ඉඳන්ම ඒ තිබ්බ පෙට්ටි කඩේ ඒ විදිහම තමයි තාම. හරි. සීයාගේ පෙට්ටි කඩේ පුතා කරනවා ඌත් කරන්නේ ඒ පෙට්ටි කඩේ ඒ විදිහටම තමයි. හරි. එතකොට අර විදිහට සුපර් මාකට් එකක් දක්වා යණ්ඩයි අර පෙට්ටි කඩේම මේන්ටේන් වෙන්නයි මොකද්ද බලපාලා තියෙන හේතුව? දෙන්නම කරන්නේ එකම වැඩේනේ. හරිද? ඒකේ එකම වෙනස තමයි දෙන්නයි කැපවීම. මෙයාගේ තියෙන මේ වැඩේට අරයාගේ තියෙන එෆර්ට් එක මෙයාගේ තියෙන එෆර්ට් එක දෙක තමයි බලපාන්නේ. හරිද? අර වැඩේ කරපු මිනිස්සයා අනිවාර්යෙන් මේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණ කෙනෙක්, ගොඩක් කැපකිරීමක් කරපු කෙනෙක් වෙන්න ඕනේ අර තැනට යන්න. අර ඔහේ යන්නම් වාලේ ගියාට මේ වැඩේ හරියන්නේ නැහැ. ඔයාලටත් එහෙමයි. හරිද? ඔයාලටත් එහෙමයි. දැන් ළමයි ගොඩක් ඉන්නවනේ. විභාගේ පාස් වෙන්නේ. හැමෝම පාස් වෙන්නේ නැහැ නේ විභාග. පොඩි එෆර්ට් එකක් මේ වෙනුවෙන් කැපකිරීමක් කරන්න පුළුවන් අය විතරයි පාස් වෙන්නේ. හරිද? ඒ නිසා මේ වැඩේට සෙට් වෙමු අපි. මම දැන් ඉස්සරහට ඔයාලා විභාග යනකම් ඔයාලා වීඩියෝස් වලින් ගයිඩ් කරනවා. මේ වැඩේ එතනින් එහාට ගොඩ දාගමු. කරන්න තියෙන්නේ මෙච්චරයි. අර කිව්ව විදියට නෝට් ටික හොයාගත්තා, පාස් පේපර්ස් ටික හොයාගත්තා, වැඩේ පටන් ගන්න. දවස් 10ක් වගේ යනකම් පුළුවන් තරම් පේපර්ස් තමන්ට පුළුවන් තරමක්. පුළුවන් තරමක් දවස් 10ක් යනකම් කරන්න ඊළඟට කරන්න ඕන ටික කියන්නම්. හැබැයි දැන් නිදාගන්න වෙනදා හින්දා නිදාගන්න කතා සෙට් එක බලන්න නෑදෑ ගෙවල් යන්න මගුල් ගෙවල් කොටහලු ගෙවල් හැමතැනම යන්න බෑ දැන්. හරිද? මොකද මේ අපි දැන් කාලයක් වැඩ කරේ නෑ පිස්සු කෙලියා. දැන් කෙල වෙලා ඉන්නේ, කෙල වෙන්න යන්නේ. හරිද? ඒ නිසා ඒක මගහරව ගන්න අපිට වැඩිපුර එෆර්ට් එකක් දෙන්න වෙනවා. හරිද? ඒ එෆර්ට් එක දෙන්න තමයි මේ මාසෙකමාර දවස් 45ක් හොඳම වෙලාවක්. දවස් 45ක් විතරලා තියෙනවා ගේමක් ගහන්න පුළුවන් කාලයක්. මේ ගේම දැන් කවුරු හිතනවනම් මට බෑ. දැන් කාලේ පරක්කු වැඩි දැන් කරලා වැඩක් නැහැ. තේරුමක් නැහැ මේ වැඩේ කරලා කියලා. එහෙම නැහැ. මේ වැඩේ කරපියුම් ගොඩාක් ඉන්නවා මීටත් අඩු කාලෙකින්. හරිද? දවස් 30න් ගේම ගහපියුම් ඉන්න ඕන තරම් උදාහරණ. අන්තිම මාසෙන් ගේම ගහපියුම් ඉන්නවා. ඒ 9ක් ගහපියුම් ඉන්න අන්තිම මාසෙන්. හරිද? ඒ නිසා මේක කාටවත් බැරි නෑ. හරිද? හැමෝටම පුළුවන්. රිසල්ට් එකට බලපාන්නේ එකම දේ ආත්ම තියාගන්න. ඔයාගේ එෆර්ට් එක විතරයි. හරිද? ඔයා කාගේ කවුද? කොච්චර කල් පාඩම් කරනවද? මෙච්චර කල් පාඩම් කරලා නැද්ද? ඒව දාලා නෑ. මේ ඉතුරු කාලේ ඔයා යොදවන එෆර්ට් එක විතරයි ඔයාගේ රිසල්ට් එකට බලපාන්නේ. හරිද? ඒ නිසා මේ විදිහට වැඩික් කරගන්න පල්ලෙහා තියෙනවා මේ WhatsApp නම් කියන්නේ මේ අපිට සම්බන්ධ වෙන්න WhatsApp නම්බරයක්. එතන මම ඔයාලට උදව් කරන ඕනලාක ඕනම දෙයක් අහන්න පුළුවන්, ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්, තව මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන්, පාඩම් කරලා තේරෙන්නේ නැත්නම් අහන්න පුළුවන්. ඕනම කෙනෙක්ට මගේ පන්තියේ නොවන ඕන කෙට්ටයි මම මේ කියන්නේ පන්තියේ නොවන කෙට්ට අවුලක් නැහැ. අපිත් එක්ක සම්බන්ධ වෙලා අපෙන් උදව් කරගෙන මේ වැඩේ උඩරින් ගොඩ දා ගන්න පුළුවන්. එහෙනම් තව දවස් ඔයාලා ෆලෝ කරලා තියාගන්න. තව දවස් 10කින් වගේ අපි මේකේ දෙවෙනි කොටස දානවා. එතනින් එහාට කොහොමද වැඩ ටික කරන්න ඕනේ කියලා මම කියන්නම්. දවස් 10ක සතියක් වගේ දවස් දායි. එතනින් එහාට වැඩ ටික කරන්නේ කොහොමද කියලා කියන්නම්. දැන් එහෙනම් මේ ටික කරන්න ඕනේ. හරිනේ? රයිට්. ආයෙත් කියනවා මේක කරන්න බැරි නෑ. මිනිස්සුන්ට කරන්න පුළුවන්. අන්තිමටම කියන්නේ ඔයාගේ රිසල්ට් එක බලපාන්නේ ආපහු කියනවා. ඔයාගේ එෆර්ට් එක පමණයි. වෙන කිසිම දෙයක් බලපාන්නේ නෑ. එහෙනම් හොඳට වැඩේ කරගන්න කියලා වාසනා කරනවා. නම්බරේ දාලා තියෙනවා. ඕන්ලයින් කතා කරන්න WhatsApp message එකක් දාන්න ඕන දේ දැනගන්න පුළුවන්. එහෙනම් අපි මෙතනින් මම වීඩියෝ එක නවත්තනවා. එහෙනම් හැමෝටම ජය වේවා. ලස්සන වැඩේ කරගෙන අපි ආයෙත් තව දවස් 7කින් විතර හම්බ